ගරු කතානායකතුමා මේ ඔබතුමාගේ විෂයපතේට අදාළ වෙන්න තමයි දැන් ඊළඟට අහන්න යන්නේ. මොකද මෙතන තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒතර අහනට වැඩිය විශේෂයෙන් පළවෙනි ප්‍රශ්නේ මම අහන්න බැලුවේ 2013 ඉඳලා මේක ඔබතුමාගේ විෂයපතේට අයිති වෙන නිසා විශේෂයෙන්ම 2013 ඇති කරපු ප්‍රශ්නයක්. මම දැක්ක ඔබතුමා විශාල උනන්දුවක් දක්වනවා මේ දුම්රිය සම්බන්ධව තියෙන කාරණා ටික විසඳන්න, ප්‍රශ්න ටික විසඳන්න. විශේෂයෙන්ම අලින්ට දුරකථන ඇමතුමක් දීලා කියන්න අලින් එනවා මේ පාරදිගේ මේක නතර කරන්න කියලා කාරණායි. එතකොට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් ගරු මන්ත්‍රීතුමා ඉන්නවා 2100ක් විතර. විශේෂයෙන්ම ශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා කරුණාකර මතක තියාගන්න අමාත්‍යතුමාට උනත් මේ සභාව යන්න ඕන නැති දෙයක් තියෙන අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ ඒ අදාළකට විතරයි. කරු කතානායකතුමා මේක මෙහෙම කරු කතානායකතුමා මට එතුමා කැමති නම් එතුමා කැමතිද කියලා අහමු. මේක මෙහෙම කරන්න එපා. මොකද්ද මේ කරන්නේ? කරුණාකර ඔබතුමා මේ සභාව මෙහෙම පාලනය කරන්න එපා. මම ඉන්දියාප්පකට ප්‍රශ්න ඇහුවේ නෑ. මම ඇහුවේ මේ පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු කතානායකතුමනි මම ඉස්සෙල්ලත් මතු කරා 34(2) ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුත්තේය. ඔබතුමා ඒක කියා දෙන්න මේගොල්ලොන්ට. ඒක කියා දෙන්න. ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුත්තේය. 34(2) ඒක තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ. ජයසේකර මන්ත්‍රීතුමා කරු කතානායකතුමා මම අහන්නේ ඇමතුමා කැමතිද නැද්ද කියලා විතරයි. මොණ්ඩා මම විවාදයට භාජනය කරන්න ප්‍රශ්න ඇහුවේ නෑ. ඇමතුමා කැමති නම් උත්තර දෙන්න පුළුවන්. ඇමතුමා කැමති නැත්නම් මං කියන්නේ මම නතර කරන්න. කතානායකතුමා ඇමතුමා කැමති කියලා කියන්න. මේ ඇමතුමාට ඉඩ දෙන්නකෝ. අර ඇමතුමාට ඉඩ දෙන්නකෝ. මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමාලට මේ කරුණ තේරෙන්නේ නැද්ද කියලා. විෂයපතය කිව්වාම කොහෙද මේ පාර්ලිමේන්තුවේ මෙහෙන් කෑල්ලක් අහලා මෙහෙන් අහනවද? අර මගෙන් ඇහුව අතුරු ප්‍රශ්නයක් හරියට හරි. අර රාසමාණික්ක මන්ත්‍රීතුමා ඇහුවේ විෂයට අදාළව. හරිද? විෂයට අදාළව අහන්න. එහෙම අහන්න ඕන නම් වෙන ප්‍රශ්න අහන්න. අපි ඇහුවේ විෂයට අදාළ ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න මේ අමතුරු සූදානම්. ගරු සභානායකතුමා මෙතුමලට සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕන නිසා මම වාඩිලා හිටියේ. සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕනේ කරු කතානායකතුමා. ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තරහා ගන්න නැත්නම් උදේ පාන්දර මූලක් ගෙනවිලා කෑ ගන්න එපා. නැත්නම් අපි එතන ප්‍රශ්නකට යනවනේ. නැවතත් ඔබතුමාට මම යෝජනා කරනවා. නෑ ආතතිය වැඩි වෙන කරු කතානායකතුමා මේකයි. මගේ නෙමෙයි එතුමාගේ. හරි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ කන්ටේනර්ස් 323ක් ගැන දැන් ඊයේ අර්ජුන මන්ත්‍රීතුමා මෙතන කතා කරා. එතුමා කිව්වා මේකේ ප්‍රභාකරන්ගේ අවියාවේ දාවයි කියලා. ඒක නිදහස් කරුවේ ඒ කමිටුවේ සභාපතිතුමා තමයි අපේ බිමල් රත්නායක මැතිතුමා. මම ඉල්ලන්නේ හොඳට කියන්නේ මම මේ කාරණේ. දැන් මේ කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් යන ආයතනයක් අපේ ලංකාවේ වරාය. ගරු මන්ත්‍රීතුමා ඉන්න මට විනාඩියක් දෙන්නකෝ. එතකොට කස්ටම් එකේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් කරු කතානායකතුමා සමහරලාට අපි දකිනවා ලංකාවට චොක්ලට් අරන් එනවා. අරන් ඇවිල්ලා ඔය ඒ චොක්ලට් වල වෙන මේක වෙනස් කරලා ලංකාවේ විකුණනවා. මම අහන්නේ ඒකයි. මට මේක අහන්න දෙන්නේ. ගරු මන්ත්‍රීතුමා ආයෙත් මේ අහන්නේ අර ප්‍රශ්න අදාළව නෙවෙයි. පැහැදිලිව අදාළ ප්‍රශ්න නෙවෙයි. ගරු කතානායකතුමා. ගරු සභානායකතුමා මේක අහන්න දෙන්නකෝ. කරුණාකර මේ දැන් මම කරුණාකර කෙටියෙන් නෙවෙයි ප්‍රශ්නට අදාළව අහන්න. ඒකට අදාළව අහන්න. එහෙනම් ඔබතුමා අදාළව අහන්න. එහෙනම් ඔබතුමා මට ලියලා දෙන්නකෝ අතුරු ප්‍රශ්නේ. අතුරු ප්‍රශ්නේ මේ ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවානේ. ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට අදාළව ඔබතුමා මට ලියලා දෙන්න. මම ලබන සතියේ මේ ප්‍රශ්නෙත් දාලා අතුරු ප්‍රශ්නේ ලියලා දෙන්න. මේ 10 වෙනි පාර්ලිමේන්තුව මේ 8 වෙනි පාර්ලිමේන්තුවත් 9 වෙනි පාර්ලිමේන්තුවත් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. මතක තියාගන්න. නෑ කරුණාකර මේ 10 වෙනි පාර්ලිමේන්තුව අහන්න පුළුවන් ප්‍රශ්නෙට අදාළව විතරයි අතුරු ප්‍රශ්න දෙක. මතක තියාගන්න. නෑ මේ පැහැදිලිව නෑ කියවන්න ගරු සභානායකතුමා අතුරු ප්‍රශ්න දෙක මට තේරෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමාලා සිංහල තේරෙනවද කියවන්න